හායි යාළුවනේ කොහමද? Welcome to Chef Studies Vlogs. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මම ඔන්න අද අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම ඩෙන්මාර්ක් වල වැඩ කරන හින්දා මම පොඩි වැකේෂන් එකකට මම ෆ්‍රාන්ස් ආවා. ඒ කියන්නේ මම ආවේ ෆ්‍රාන්ස් වල පැරිස්. ඉතින් මේ පැරිස් වලට ඇවිල්ලා ඉවර වෙලා මම පොඩ්ඩක් ශ්‍රී ලංකන් ෆුඩ් කොහෙන් හරි try කරන්න ඕනේ කියලා චුට්ටක් හොයලා බලනකොට මගේ හොඳම යාළුවා මට කිව්වා අන්න මචං අතන සුපිරි පොට් එකක් තියෙනවා. එතන අනිවාර්යෙන් try කරන්න ඕනේ. මොකද එතන next level ශ්‍රී ලංකන් ෆුඩ් දෙනවා කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ගොඩක් අය මේක ගැන කතා වෙනවා. මම ඒක ගැන චුට්ටක් හොයලා බැලුවාට පස්සේ හැමෝම කියන්නේ මේ රෙස්ටොරන්ට් එක මෙහෙ ඉන්න සුදු මහත්තුරු සුදු නෝනලා කොර කරන එලකිරි රෙස්ටොරන්ට් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා මමත් යනවා අද චුට්ටක් ගිහිල්ලා try කරනවා කොහොමද එයාලගේ කෑම සහ කොහොමද ඒ ෆුඩ් එයාලා සර්ව් කරන්න කියලා. මේ රෙස්ටොරන්ට් එකේ නම තමයි ලා ජුවා. right ඉතින් එහෙනම් අපි යන් රෙස්ටොරන්ට් එක ඇතුළට. හායි යාළුවනේ කොහමද? ඉතින් අද මෙනු එකේ අලුත් දෙයක් ගහලා තිනවා. මේ වට්ටක් වලින් වට්ටක් අරගෙන මේ අපේ අම්මලා හදන්නේ කවුරුත් දන්නවා නියඹලාව කියලා. පොළුයි මම හාලුත් දාලා තිනවා. පොඩ්ඩක් සෝස් එක වැඩිපුර ගන්න ඕන හින්දා හාලුයි පොළුයි අබයි දාලා අඹරලා මේ සෝස් එක වගේ තමයි මේකට දාලා තින්නේ. ඉතින් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. කාලා බලන්න පුළුවන් කොහොමද රහ කියලා. ඒක මුරුක්කුත් දාලා තිනවා. කරපිංචා අනිවාර්යෙන් දාලා තිනවා. පොඩි ලස්සන ගතියක් ගන්න. ඉතින් කාලා බලන්න කොහොමද කියලා. අයිබෝන්. ඉතින් හායි කොහොමද යාළුවනේ? right ඉතින් ඔයාලට ඔන්න ඔය වචන ටික ඇහුවට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලට මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් එයා තමයි මේ මිනෝද් බ්‍රදර්. එයා තමයි මේ රෙස්ටොරන්ට් එකේ chef. ඉතින් එයාගේ menus එයාගේ recipes තමයි මේ රෙස්ටොරන්ට් එකේ serve කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මම මෙයා ගැන දැනගත්තේ TikTok එකෙන්. TikTok එක බලනකොට මෙයාගේ මාර වීඩියෝස් ගොඩක් ගිහිල්ලා තිබ්බා. හායි යාළුවනේ ඉතින් කොහොමද කියලා ඉවරලා ඇත්තටම හරිම වටින වීඩියෝස්. ඒ කියන්නේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලට එයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න මාර විදිහට වැදගත් වෙන වීඩියෝස් ටිකක්. ඉතින් මම පොඩ්ඩක් හොලිඩේ එකකට ගිහලා පොඩ්ඩක් ෆ්‍රාන්ස් ආවට පස්සේ මගේ යාළුවාගෙන් මම ඇහුවා කොහෙද මේ පැත්තේ කන්න දැනක් තියෙන කිව්වට පස්සේ එයා ඉස්සෙල්ලාම මට කිව්වේ මචං අතෙන්ට නම් අනිවාර්යෙන්ම යන්න ඕනේ ලා ජොයිස් එකට අනිවාර්යෙන් යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මේක චුට්ටක් සර්ච් කරනකොට තමයි අම්මට සිරි මම මේ දැකපු වීඩියෝස් වල තියෙන රෙස්ටොරන්ට් එකනේ මේක කියලා මම දැනගත්තා. ඊට පස්සේ තමයි මම මෙයාට කතා කරලා ඉවරලා අපි වීඩියෝ කරමු කියලා ඉවරලා දැන් ආවේ. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ තත්ත්වේ? ඉතින් ඔයාගේ කොහොමද ඉස්සෙල්ලාම මේ වැඩේ පටන් ගත්තේ? ඉතින් ඇත්තටම හරි හොඳ කන්සෙප්ට් එකක්. මම දැන් ඇවිල්ලා කෑම නම් නියමයි. ගොඩක් ස්තුතියි. කියලා වැඩක් නැහැ. ඇත්තටම වීඩියෝ වල තියෙනා වගේම තියෙනවනේ. වීඩියෝ වල තියෙනා වගේම තියෙනවා. ආයේ කිසිම ඔව් ඒක තමයි. 100% රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට යන්න ගිහින් කන්න සුපිරිය. මේක ඇත්තටම අපි පටන් අරන් ලොකු කාලයක් නෑ. පටන් ගත්තේ මේ අවුරුද්දේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ 2025 මාර්තු තමයි ඕපන් එක තිබ්බේ. මාර්තු 22 වෙනිදා. ඉතින් පටන් අරන් මම ඉතින් දැන් මාස 10ක් වගේ නේ. මාස 10ක් වගේ කාලයක්. ඉතින් දැන් හොඳ ක්‍රවුඩ් එකක් එනවා. දැන් මේටි අද නම් ලොකු සෙනගක් නෑ. මොකද මේ ස්නෝ කරනවා. ඉතින් ඒ හින්දා කට්ටිය පොඩ්ඩක් එනවා අඩුයි. ඉතින් මේ කලින් හොඳ ක්‍රවුඩ් එකක් ආවා. ඉතින් කට්ටියම ගොඩක් සතුටුයි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඒක කනකොට දදුවක් දැක්කා. කෑම කද්දි ඔක්කොම ප්ලේට් ටික ලෙව කාලා තමයි ඇත්තට වෙන්නේ. බොරුවට නෙමෙයි කියන්නේ. ඉතින් ඔය S2 දෙකෙන් දැක්කා. ඒක මම S2 දෙකෙන් දැක්කා. එයා සාක්ෂි තියෙනවා. ඉතින් මේ බොරුවට නෙමෙයි අර වීඩියෝ වලට කියන්නේ ඇත්තටම මේ ඉතින් අර මට හැම එකම වීඩියෝ කරලා දාන්න බෑ. නමුත් මේ ඇත්තම කතාව
ඔක්කොම හරිම සතුරෙන් තමයි ඉල්ල කාලයන්නේ. මෙතන ඇවිල්ලා කාලගේ කට්ටිය අනිවාර්යෙන් කිචන් එකට ගිහලා ෂෙෆ්ට කතා කරලා ඒකට පට්ට විදිහට තෑන්ක් කරලා යනවා. ඔව් ඒක ඇත්ත කතාව. සමහරව ඇවිල්ලා ඇත්තටම අත් දෙක අල්ලලා මේ සමහරව වඳිනවා. ඒ කියන්නේ බොරු නෙමේ. අත් දෙක අල්ලලා ඇත්ත මේ කොහොමද ඉගෙන ගත්තවා මාර රහක් තියෙන කෑම මාර ටේස්ට් තියෙන කියලා ඉතින් ඇත්තටම අහලා යන්නේ. අද වත් දැක්කා කිචන් එක ගාවට ඇවිල්ලා කෑම ඇත්තටම රහයි. මේ ගොඩක් දේවල් මේ ලස්සනයි මෙහෙමයි. එයාලා ආප් එක ඇවෙන්නේ නැහැ වෙන දේවල් වගේ ස්ටාර්ට් එකට ගත්තේ. ඉතින් ආපේ අර ඔයා මෙතන වීඩියෝස් කර ඉද්දි එයාලා පුදුම වෙලා ඒක බලලා ආපෙට මාර වැලියු එකක් තියෙන්නේ අපේ කෑම වලට. ඉතින් ඒක මේ දැන් ඇත්තටම අපි ජාත්‍යන්තරේ මෙහි ප්‍රංශයට අරන් ගිහිල්ලා තියෙනවා ගොඩක් කෑම. අද උදේ නිවුස් මේ රේඩියෝ channel එකවත් අපි ගැන ගියා. ඉතින් ගොඩක් දේවල්. ඉතින් හරිම සතුටුයි ඇත්තටම. අපි කුකින් කියලා ගොඩක් ඉගෙන ගන්න යුරෝපියන් ස්ටයිල් එක. ඒ වුණාට මේ වගේ කෙනෙක් අනිවාර්යෙන් ඒ කියන්නේ මිනෝද් ෂෙෆ් මිනෝද් මේ කරන වැඩේ සුපිරි. ඒ කියන්නේ අපේ රටේ කෑම අපේ රටේ කෑම වල වැලියු එක අපේ රටේ කෑම වල වැලියු එක මේ වගේ ජාත්‍යන්තරයට ගෙන යන්න හැමෝටම බෑ. ඒ වගේම ඒවට අයිඩියාස් එන්නෙත් නෑ හැමෝටම. මේකට කියන්නේ ගැතෝ බනන්. ඒ කියන්නේ කෙසෙල් වලින් හදලා තියෙන්නේ කේක් එකක්. ගැතෝ කියන්නේ කේක්. ග්ලාස් පන්දන් කියන්නේ මේ රම්පේ වලින් හදපු අයිස්ක්‍රීම් එක තමයි ග්ලාස් පන්දන් කියන්නේ. ඊට පස්සේ ප්‍යාස් වලින් හදලා තියෙනවා සෝබ එකක්. ක්‍රම්බල් ටිකක් දානවා. මැංගෝ අයිස්ක්‍රීම් එකක් තියෙනවා. ඒකට දානවා ග්‍රීන් මසාලා. ඊට පස්සේ ලංකාවේ කවුරුත් දන්න සුදු මාත්තුරු රස කරන වඩලප්පන්. ඒකට දාගන්නවා කජු ටිකක්. දාලා කිතුල් පැණි දානවා උඩට. දැන් ඉතින් කාලා රස බලන්න තියෙන්නේ මේ කොහොමද රස කොහොමද කියලා බලන්න තමයි තියෙන්නේ. මම අද කෑව ඒ කෑමවල වුණත් ඒවට කියලම යුනික් විදිහක් තියෙනවා ඒවට. ඒ කියන්නේ අර නෝමල් ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි නෙමෙයි. ඔව්. ඒක ඩිවෙලොප් කරලා ඒක නෙක්ස්ට් ලෙවල් එකකට අරන් ටේස්ට් උනත් අර මෙහි යුරෝපියන් කට්ටියට ගැලපෙන්න තමයි කෑම ගොඩක් දේවල්. දැන් සමහර වීඩියෝ වල කමෙන්ට් දානවා ඇයි ඔය සමහර දේවල් වලට අබ දාන්න නැත්තේ? බ්‍රොකොලි මැල්ලුම උදාහරණයක් ගත්තොත් ඇයි ඔකට අබ දාන්න නැත්තේ කියලා. අබ දාන්න පුළුවන්. නමුත් ඒක අර ගොඩක් දුරට අබ දැම්මහම දත් අස්සට ගිහිල්ලා හැපෙනවා. ඒතකොට එයාලා කැමති නැහැ. ඉතින් අර එයාලගේ ස්ටයිල් එකට ඒ ගැලපෙන්න තමයි මේ කෑම පොඩ්ඩක් අපි අරන් යන්න ඩිවෙලොප් කරන්න ඕනේ. නැත්තම් අර එයාලා පොඩ්ඩක් කන්න අකමැති. දැන් සමහර වෙලාවට මම හදනවා මේ කජු වලින් ක්‍රීම් එකක් හදලා ඒක අර සිෆෝ එකට දාලා ගෑස් මේ දන්නවා සයිෆන් ගන්න. ඔව්. ඉතින් ඒකට දාලා එහෙම ගහනවා. අර ගොඩක් දුරට ඇට ජාතිත් කන්න පොඩ්ඩක් මේ කැමති නැහැ. දන්නවනේ පොඩ්ඩක් කම්මැලි ගතියක් තියෙනවා. අපි වගේ නෙමෙයි. අර ගොඩක් ලේසියෙන් කන්න තමයි බලන්න. ඉතින් අපි ඒ විදිහට ඩිවෙලොප් කරන්න ඕන අපේ කෑම අරන් යන්න පුළුවන් ඒ තලයට. ඉතින් ඔය ඇත්තටම දැක්කද? ඉතින් මං හිතනවා මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක හැමෝටම කරන්න පුළුවන්. හැබැයි ඒකට සෑහෙන්න හිතන්න ඕනේ. ඒ වගේම අලුත් ඉනෝවේටිව් අයිඩියාස් ගන්න ඕනේ. අපි නෝමල් හැමදාම කන සම්බෝලයක නෙමෙයි. ඒකට තව චුට්ටක් දේවල් ඇඩ් කරලා එහෙම නැත්නම් ඒක වෙනස් විදිහකට ප්ලේට් කරලා ඒකට යන තව කොන්ඩිමන්ට්ස් එක්ක ඒ විදිහට ලස්සනට සර්ව් කරලා අපිට මේ දේ කරන්න පුළුවන්. ඔයා දැන් මේක ෂෙෆ් පටන් අරන් මාස 10ක් විතර වෙනවා. ඔව් මාස 10ක් විතර වෙනවා. ඉතින් එතකොට දැන් ඔයාට ගොඩක් කස්ටමර්ස් ලගෙන් හැපි කමෙන්ට්ස් තියෙනවා කිව්වා. ඔව් ගොඩක් කට්ටියකින් ඇත්තටම මේ සතුටු කවුරුත් එහෙම නරකයි කියලා නෑ ඇත්තටම කවුරුත්. ගොඩක් ඒ කියන්නේ එහෙම කියන්න දෙයක් නෑ. කියන්න දෙයක් නෑ ඇත්තටම. ඒ කියන්නේ හොඳ තමයි ඉතින් අහන්න තියෙන්නේ. අහන්න තියෙන්නේ. ඒක ඇත්තටම හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපේ රටේ කොල්ලෙක් ලංකාවේ කොල්ලෙක් ෆ්‍රාන්ස් ඇවිල්ලා මෙහෙම සුද්ධ කොර කරනවා දැක්කට පස්සේ. ඔව් ඒ වගේම තව වාට දෙයක් කියන්න තියෙනවා. අපි ඕපන් කරලා මාස 3ක් වගේ ඇතුළත අපිට පුළුවන් වුණා ඔයා දන්නවා ඇති ලුයි විතෝන් කියලා මේ ගොඩක් ප්‍රසිද්ධ මේ කියන්නේ කම්පැනි එකක් තියෙනවා. ඒක හැමෝම දන්නවා. ගොඩක් එක්ස්පෙන්සිව් දේවල් කියන්නේ රිච් කට්ටිය පොෂ් ඇත්තනකොත් ගොඩක් සල්ලිකාරයන්ට හදන බඩු තමයි ඒක නිය වෙන්නේ. ඉතින් මටත් ඒක අවස්ථාවක් හම්බුණා. ඒකට මෙහෙ තිබ්බ පැෂන් ෂෝ එකට කෑම දෙන්න යන්න. එයාලා මේ නිකන් කෑම දෙන්න යන්න හම්බුන්නේ. එයාලා 6 දිනක් විතර ඇවිල්ලා ඉස්සෙල්ලා අපේ කෑම බලලා කාලා ටේස්ට් කරලා මොනවාද එහෙම කියලා. ඉතින් ඒ කොහෙන්ද අපිට බඩු එන්නේ ඔක්කොම හොයලා බලලා තමයි අපිව තේරුනේ. ඉතින් තේරලා අපි දුන්න කෑම පොඩි ලම්ප්‍රි එකක් තමයි මම හැදුවේ. ස්පෙෂල් එකක් පොඩියට මේ ඊට පස්සේ තව හැදුවා බෝන්චි බනිස් එකක්. බෝන්චි මැල්ලුම් දාලා බනිස් එකක්. ඒක හැදුවා. ඉතින් ඒ වගේ එක එක කෑම මම වාට මෙනු එක දාන්න මට මතක නෑ දැන්. මේ ඉතින් ඒ වගේ
අපිට එතන්ටත් යන්න පුළුවන් වුණා ගොඩක් ආවේ බිලියනස්ලා තමා ඉන්දියාවේ ආවා එයා රහමන් ඒ වගේ ප්‍රසිද්ධ කට්ටිය ඇමරිකාවේ ඒ වගේ කට්ටිය තමයි ඉතින් ආවේ ඒ මම එතන ගිහිල්ලා තමා මේ මම පීස් එකක් දැම්මා ආප්ප දාන්න බෑ මෙතන ගොඩක් උස තැනක තිබ්බේ හුලං එනවා ඒ හින්දා අපි හැදුවා මේ පීස් එකක් ශ්‍රී ලංකන් ටෙස්ට් එකට මම වට ෆොටෝ එක දාන්න ඒක දැම්මේ මේ බිත්තර කහමදේ දාලා ආප්ප බැට එක දැම්මා මේ මොසරලා චීස් එක මේ බොටම් එකට දාලා ඒක දැම්මා අවන් එකට ඊට පස්සේ එළියට අරගෙන දැම්මා බිත්තර කහමදෙයි පොල් සම්බලුයි සීනි සම්බලුයි කරි ලිව්ස් ටිකක් දැම්ම උඩට ලස්සන මම වඩේ ෆොටෝ එකක් දාන්න ඉතින් ඒ වගේ අයිඩියාස් තිබ්බාම අපේ කෑම මම හිතනවා මේ ජාත්‍යන්තරයට අරන් යන එක මේ ලොකු දෙයක් නෙමෙයි හැබැයි ඒකට තියෙන්න ඕන එකම දේ තමයි අපි out of the box හිතන්න ඕනේ ඔව් ඒක ඇත්ත අනිවාර්යෙන් out of the box හිතන්න හැමදාම අර යන ට්‍රැඩිෂනල් විදිහටම නැතුව ඒක next level එකකට develop කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ විදිහට මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕනේ ඉතින් ඇත්තටම සුපි තව දෙයක් කියන්න ඕන දැන් මම හැදුවා ආරංචිනී එක කිරිබත් කියලා ඉතින් සමහර කමෙන්ට් එකක් දාලා තිබ්බා අයියෝ මොකද්ද ඔය කරලා දෙන්නේ කිරිබත් එකට ඇයි එහෙම කරන්නේ එහෙම හිතලා බෑ අපි මේක අපිට වෙනස් කරන්න අපි කිරිබත් කෑල්ලක් දීලා හරියන්නේ නැහැ මම හිතන විදිහට ඒක පොඩ්ඩක් තව මෙහෙ විදිහට ටච් එකක් දෙන්න ඕනේ එතන තමයි අරලා පොඩක් කැමති යාලා ටේස්ට් එකක් පොඩි පාමජානෝ චීස් පොඩ්ඩක් දාලා එතන තමයි රහක් තියෙන්නේ එතකොට තමයි යාලා පොඩ්ඩක් කැමති ඒක එතකොට ඒ කියන්නේ මම හිතනවා මේ පොඩ්ඩක් මිස් කරන්න ඕන අනිවාර්යයෙන්ම ඒ ෆියුෂන්ස් තියෙන්න ඕනේ ෆියුෂන්ස් තියෙන්න ඕන ඉතින් අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට එන ප්‍රශ්නයක් තියෙන. එතන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අතන ලොකු රිස්ක් එකක්. දැන් ඔයාලා වුණත් හිතලා බලන්න ලංකාවේ මිනිස්සෙක් බිස්නස් එකක් පටන් ගන්නකොට ඒ මිනිස්සයාට කොච්චර ඒ කියන්නේ එයාලට කොච්චර ඇසට් එකක් තියෙන්න ඕනද? එයාලගේ ලොකු වත්කමක් තියෙන්න ඕනේ. ඒ වගේ මේවට ලොකු රිස්ක් එකක් දාන්න. අපි සාමාන්‍ය බිස්නස් එකක් පටන් ගත්තා පස්සේ මාස 3ක් අපි අතේ සල්ලි තියෙන්න විදිහට තමයි අපි පටන් ගන්න ඕනේ බිස්නස් එකක්. ඉතින් ඒ වගේ ලොකු රිස්ක් එකක් ඔයා කොහොමද ගත්තේ? ඔයාට මොනවද ඒ වගේ දේවල් වලින් ආපු ඒ කියන්නේ මොනවද ඒවට කියන්නේ අර මොනවද ආපු පීඩනේ බාධක පීඩන. ඔව් ඇත්තටම කිව්වොත් මේක පටන් ගන්න අපි මේක තන බලලා අවුරුද්දක විතර කාලයක් ගියා ඕපන් කරන්න. ඒ ලොකු කාලයක් අවුරුද්දක් කියන්නේ. මම ජොබ් එකෙන් අයින් වෙලා හිටියා මාස 3ක් හරි 4ක් වගේ කාලයකට කිට්ටු වෙන්න හිටියා වයිෆ් ජොබ් එකෙන් අයින් වුණා. ඉතින් අර ඇත්තටම කිව්වොත් දැලිවියෙන් කිරිකනවා වගේ වැඩ කර තමයි අත ගැහුවේ. නමුත් මගේ විශ්වාසයක් තිබ්බා යම් දෙයක් මට කරන්න පුළුවන් මගේ ලොකු විශ්වාසයක් තිබ්බා. මට මගේ කියන්නේ පොඩි කාලේ ඉඳන් තිබ්බ පසුබිමයි. ඒ කෑම හදන්න මම දන්නවා මං ගැන අනික මම මේක පටන් ගත්තෙත් මගේ කලින් වැඩ කරපු තැන බොස් එක්ක එකතු වෙලා අපි දෙන්න තමයි පටන් ගත්තේ. ඉතින් යාට විශ්වාසයක් තිබ්බා. ඉතින් ඒ හින්දා බයක් තිබ්බේ නැහැ. වැඩේ හරියයි කියලා තිබ්බා. නමුත් ඉතින් ඇත්තටම කිව්වොත් අර දැලිවියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි. ඔව්. ඉතින් කොහොම හරි දැලි පිහියෙන් කිරි හරියට කාපු කෙනෙක් තමයි විනෝද බ්‍රදර් අපේ ෂෙෆ්. ඉතින් ඇත්තටම අපි මේ අහන්න ඕනේ ඔයාගෙන් ෂෙෆ් ඔයාගෙන් අපි අහන්න ඕනේ. කියන්නේ ඔයාගේ වීඩියෝස් බලන ඕන කෙනෙක්ට ඔයා ලස්සනට දෙයක් කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා මාළුවෙක් ගත්තත් ඒක කපන්නේ කොහොමද? ඒක කොහොමද ඒක පෝෂන් කරගන්නේ? ඒ වගේ මාර දැනුමක් ගන්න පුළුවන් මේ වීඩියෝස් වලින්. ඉතින් ඔයා මේ ලංකාවේ ඉන්න අපේ නංගිලා මල්ලිලාට ෂෙෆ්ලා වෙන්න බලන් ඉන්න කට්ටියට ඒ වගේම අපේ මේ ලංකාවේ ඉන්න කට්ටියට මේ ඒ කියන්නේ ඔයා මේ පටන් ගත්ත බිස්නස් එක ගැන ඒ වගේ දේවල් ඒ වගේම ඔයා මේ වැඩ කරන ෂෙෆ් ෆීල්ඩ් ෂෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන මේ ෆීල්ඩ් එක. ඉතින් ඒ දේවල් ගැන ඔයාට මොනවද අපේ කට්ටියට කියන්න තියෙන්නේ? ඉතින් ඇත්තටම මේ මම ගොඩක් දාන වීඩියෝස් දාන්නේ ඇත්තටම ෂෙෆ්ලා ඉන්න නංගිලා මල්ලිලා ගොඩක් ඇත්තටම මැසේජ් කරලා අහනවා විස්තර. ඉතින් මම එයාට තමයි බලන්න දාන්නේ ගොඩක් දේවල්. නැත්නම් ඇත්තටම සමහර කෑම ලංකාවේ හදලා කන්න අමාරු කෑම තියෙනවා. සමහර කට්ටිය එහෙම කමෙන්ට් උත් දානවා. ඉතින් නමුත් මම දාන්නේ මේක ඉගෙන ගන්න පුළුවන් මේ වගේ කෑම තමයි යුරෝපෙට ඇවිල්ලා කරන්න පුළුවන් කියලා. ඉතින් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම අර මාළු උනත් දැන් අපි ලංකාවේ කපනා වගේ මාළු කෑල්ලක් ඔහොම කපන්නේ නැහැ. ඉතින් ඒකට තියෙනවා යම් කිසි ප්‍රමිතියක්. ප්‍රමිතියකට තමයි කපා ගන්න ඕනේ, පෝෂන් කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ට 120ට ඔය වගේ තමයි. ඉතින් ඒ හින්දා ඒව ඉගෙන ගන්න තමයි ඇත්තටම දාන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය මැසේජ් කරනවා. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම ඉතින් මං හිතනවා ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඇත්තටම කියන්න ඕනේ ඉතින් ඒ වගේ වීඩියෝ එකක් බැලුවාට පස්සේ ඕනම මිනිහෙට දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඇත්තටම thank you so much. අපි දැන් මෙහි ඇවිල්ලා ඉවර වෙලා ඉතින් රෙස්ටුරන්ට් එකට ආවා. මම අනේ ඉතින් මම මෙයාට කෝල් එකක් දීපුවාම හරි මල්ලියන් මල්ලි කිසි ප්‍රශ්න නැහැ මල්ලියන්ට. හරිද? හරිම ඒ කියන්නේ අර මිනිස්සුયો හිතනවානේ සාමාන්‍ය පිටරට ජීවත් වෙන මිනිස්සුયો කිව්වම එයාලගේ හරි හින්න ලෙවල් එකක ඉන්නේ නිකන් අර එන්න ලොකු ලයින් එකේ ඉන්න අනේ කිසිම එහෙම දෙයක් නැහැ. හරිම ඒ කියන්නේ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක්. එහෙම නැහැ. ඉතින් අපිත් ඇවිල්ලා මේ රටවල් වලට ආවේ බිම් මට්ටම ඉඳලා තමයි. ඉතින් අපිට තාමේ අපේ අතීතය මතකයි. ඉතින් අපිට එතනින් එහාට අර ලොකු සෝබන ඕනේ නැහැ. ඇත්තටම ඔයාලට පේනවා නිකන් අර දැන් ඇත්තටම මට කියනවා කට්ටිය ගොඩක් චෙෆ් කිට් එකක් අඳින්න මෙහෙමයි කියලා. නමුත් මෙහෙ ඇවිල්ලා ෆ්‍රීඩම් එකක් තියෙන මේ රෙස්ටුරන්ට් ලයිෆ් එකේ. ඉතින් මට ඒ ෆ්‍රීඩම් එක ඇත්තටම නැති කරගන්න ඕනේ නැහැ. අපි නමුත් ඇත්තට පිළිසිඳුව තමයි මේ වැඩ යන්නේ. ඉතින් එතනින් එහාට මේ ඔයාලට පේනවා ඇති මේ රෙස්ටුරන්ට් වල ඇවිදින්න ගියාම ඔක්කොම ෆ්‍රීඩම් ලයිෆ් එකක් තියෙන්නේ. ඉතින් ඒ ගොඩක් මේ හොටෙල්ස් වල වගේ තමයි එහෙම කිට් ඇඳලා. ඉතින්
මට ඉතින් එහින්දා ලොකු මොනවත් තිබෙන එහෙම කිට්ටයක් ඇඳගෙන එහෙම අර පොලේ පහ ගාලා වගේ ඉන්න තත්තර තම මගේ ජොබ්බයක් ඉතින් මං කරන්න තුවා දකින්න දින වාටුනත් කතා කර එන්න කියලා කිව්වා ඉතින් එහෙම ආඩම්බරකමක් නැහැ ඉතින් එහෙනම් thank you so much එහෙනම් ගොඩක් ස්තුති වාටත් ඔයාගෙත් ඉතින් සූපරදීප් විදියට ඉදිරි වැඩ කටයුතු ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අදතින් අනිවාර්යයෙන්ම අපි මේ විනෝද් අයියා ප්‍රංශයට ඇවිල්ලා පැරිස් වල සුදු මහත්තුරු සුදු නොල්ලා කොර කරලා තියෙන්නේ. ඉතින් මුළු ලෝකෙම සුදු මහත්තුරුයි සුදු නොල්ලුයි කොර කරන්න ලැබේවා. බොහොම ස්තුතියි. කොර කරලා ලංකාවේ කෑම next level එකට අරන් යන්න ලැබේවා. ඒක තමයි මගේ එකම මොකක්ද කියන්නේ එකම හීනය ඒක තමයි. ඉතින් මාත් හිතනවා මගේ හීනය දැන් සැබෑ වෙලා තියෙනවා යම් මට්ටමකට. ඉතින් මම හිතනවා ඉදිරි අනාගතෙත් ගොඩක් දුරට සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. thank you so much. ඉතින් මේක බලපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලත් ගොඩක් විදියට හිතුවොත් තමන්ගේ දේවල් තමන්ගේ යුනික් දෙයක් හිතුවොත් මම හිතනවා ගොඩක් ලේසියෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. right. ඉතින් එහෙනම් අද මේ වීඩියෝ එක බලලා ඔයාලත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලත් මේ වගේ දෙයක් තියෙනවා කියලා දැනගත්තා නම් ඒකට හරිම සතුටුයි. ඉතින් එහෙනම් thank you so much. අපි කවුරු හරි ඉන්නවා subscribe කරලා නැති කෙනෙක් පල්ලෙහා subscribe button එක click කරලා subscribe කරලා මේ වගේ වීඩියෝස් රාශියක් බලා ගන්න එකතු වෙන්න.